මේ ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතාගේ දුර්ලභ පැරණි කණ්ඩපටයක්. අපේ තාත්තා කිව්වා පුතා අර ෂෝක් සින්දුවක් කියනවා. ඕක කොහොම හරි කටපාඩම් කරන්න තියෙන්නේ. පුදුමයි. වයස 11ක් 12ක් ඇති. මට එක දවසෙම කටපාඩම් වුණා ඒ සින්දුව. ටවර් හෝල් පදනම පිහිටවන ලද්දේ ප්‍රේමදාස මහතා විසින්. එහි විවෘත කිරීමේ උත්සවයේ අවස්ථාවේදී එතුමා ගීයක් ගැයූ බව සඳහන් වන මෙම හඬපටය ඔහුගේ දේශපාලන චරිතයෙන් ඔබට තිබූ වෙනස්ම පැතිකඩක් අපිට හෙළි කරනවා. හැමදාම කවුරු හරි මට සින්දුවක් කියන්න කිව්වොත් මං කියන්නේ ඒකයි. ටවර් හෝල් වේදිකාවේ මට මේ සින්දුව කියන්න කවදාවත් අවස්ථාවක් ලැබුණා. මට හිතෙනවා දැන්වත් ඒක කියන්න ඕනේ. සිරි සංඝ බෝධි මාලිගාවේදී මං දැක්ක ප්‍රාණහානි වෙන්ට බැට දෙම් අල්ලා බන්දා රැඳෑ බින්දෑ උන්දෑ කුන්දෑ ලාමී සින්දා සැන්දෑ කාලේ මාලිගාවේ ඉන්නවා සොයා කෝලහල සිද්ධ වෙන්ට කාලේ බොසොඳා ධර්මශීල රක්නා රාජා ලාමී දිනුනසා කර්මේ වන්නේ පස්සේ සඳා කිම් දෝසයා තේජසාර සීලවන්ත ධර්ම සංඝ බෝධි රාජ භංග කර ලාමී නර මාලිගා සොයා සිරි සංඝ බෝධි මාලිගා වේදී මං